සියලු දෙනාට තෙරුවන් සරණයි. වැඩමවදාළ ශ්‍යාමෝපාලි මහානිකායේ රෝණ පාර්ශ්වයේ උතුරුමැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක අපේ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති වේපතීර කස්සප නායක හඳුරන් වහන්සේ, ඒ වගේම වැඩමවදාළ වැවේ පන්සලේ පඬිත හඳුරන් වහන්සේ, වගේම යාය දෙක යාය 15 අපේ රේවත හඳුරන් වහන්සේ, ඒ වගේම යාය දෙක විහාරාධිපතින් වහන්සේ ඇතුළු කොට ඇති සම්භාවනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම රාජාංගන ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපති අපේ රන්දෙනිය මැතිතුමා, ඒ වගේම අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපේ ප්‍රාදේශීය ලේකම්තුමා, ඒ වගේම ප්‍රාදේශ සභාවේ ලේකම්තුමිය ඇතුළු කොට ඇති අපේ අභිනව සියලුම ප්‍රාදේශ සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුනි, ඒ වගේම පැමිණ සිටින සියලුම පින්වතුනි, අද අපේ රාජාංගන ප්‍රාදේශීය සභාවට සුවිශේෂම දිනයක්. අපේ මහා සංඝරත්නය මෙහෙම එකතු වෙලා මේ විදිහට ඒ ආරම්භක කටයුත්තක් සිද්ධ කරුණේ නැහැ. අපේ ස්වාමීන් වහන්සේලාට බොහොම ගෞරවයෙන් ආරාධනා කරලා උන්වහන්සේලා නිසි විදියට වැඩම කරලා අද ප්‍රාදේශීය සභාවේ ඒ සභාපතිතුමා ඇතුළු කොට ඇති සියලුම මන්ත්‍රීවරු නිල වශයෙන් දිවුරුම් දීමේ කටයුතු සිදු කළා. ඒ වගේම අදින් ආරම්භ වෙන අපේ රාජාංගන ප්‍රාදේශීය සභාව අපේ ප්‍රදේශයට සුවිශාල මෙහෙවරක් ඊට සිද්ධ කරයි කියන අපේ බලාපොරොත්තුව ප්‍රාදේශීය සභාවෙන් ප්‍රදේශයට ඉෂ්ට සිද්ධ කරයි කියන බලාපොරොත්තුව මහා සංඝයා හැටියට අපි තුල තියෙනවා. අපි මේ රාජාංගන ප්‍රාදේශීය සභාවට අපි බොහොම හිතවත්. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අපි හිතවත්. අපි මේ ආයතන දෙකෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ මේ රාජාංගන ප්‍රාදේශීය බල ප්‍රදේශය තුල පොදු මහ ජනතාවගේ අවශ්‍යතාවයන් ඊට සිද්ධ කර ගැනීම. එතකොට අපි අපේ ප්‍රාදේශීය සභාවෙන් එදා මෙදා තුර මේ ප්‍රාදේශීය සභාවෙන් විවිධ සභාපතිවරු, විවිධ මන්ත්‍රීවරු පත් වුණා. ඒ වගේම ඒ අය සියල්ල නොකලායි කියන අදහස නෙවෙයි, අපි බලාපොරොත්තු වන විදිහට සියල්ල ඉච්ඡා සිද්ධ කර ගැනීමට නොහැකි වුණා. ඒක අපි අවිවාදයෙන් පිළිගන්නට ඕන. ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් පත් වෙනකොට සාමාන්‍ය ජනතාව අතර ඇති වුණා මේ කොන්තරත් කරන්න කෙනෙක් ආවයි කියන අදහස තමයි සාමාන්‍ය ජනතාව තුළ තිබුණේ. ප්‍රදේශයේ වැඩ කරන්න කොන්තරත් කරන කෙනෙක් පත් කරගත්තායි කියන මතය තමයි ආවේ. එහෙම නෙවෙයි. ඇත්ත වශයෙන්ම මේ ජාතික ජනබලවේගය ඒ ජාතික ජනබලවේගයේ දේශපාලන දර්ශනය පිළිබඳව අපිට යම් වැටහීමක් තියෙනවා. ඒ වගේම මෙතෙක් කරපු රජය තුල මෙතෙක් කරගෙන ආපු වැඩපිළිවෙල පිළිබඳව අපි හැම කෙනෙක්ම බොහොම අවදියෙන් කල්පනාවෙන් ඉන්නවා. ඉතින් අපි හැම කෙනෙක්ම මේ අපේ සභාපතිතුමාටත් ඒ වගේම මේ മന്ത്രിවරු සියලු දෙනාටත් අපි මතක් කරන්නේ අපේ යුතුයකම. ඇත්ත වශයෙන්ම මේ ප්‍රදේශයට කෙරෙන්න තියෙන අපේ යුතුයකම අපි නොපියලා ඊට සිද්ධ කරන්නට ඕන. මේ අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තු නොපිරලා ඊට සිද්ධ කරන්නට ඕන. මේක ගොවි ජනපදයක්. මේ ගොවි ජනපදයේ තුල මිනිසුන්ගේ අවශ්‍යතා අසීමිතයි. ඒ අසීමිත අවශ්‍යතා ඊට සිද්ධ කරන්නට අපේ മന്ത്രിවරුන්ට ශක්තිය තියෙනවා, උවමනාව තියෙනවා. අපේ මේ മന്ത്രിවරු කෙනෙකුට කියන්න පුළුවන් ආධුනිකයි කියලා. නමුත් ඒ වුණාට දේශපාලන දැනීම පිළිබඳව අවංක අවශ්‍යතාවය, අවංක උවමනාව හොඳටම තියෙන බව අපි හොඳ ආකාරව දන්නවා. මේ අය මේ විදිහේ වැඩකරනද කැපුනේ නිකම් මල්පියලි මත ආපු ගමන් මාර්ගයක නෙවෙයි. ඊටාම කටුක දුෂ්කරතාවයන් විඳින්මින් තමයි
අද මේ සේවාවන් කරන්න එතුමන්ලට මාර්ගය පෑදිලා තියෙන්නේ. මේ ප්‍රදේශයේ ජනතාව හැම කෙනෙක්ම දේශපාලන ભેදයකින් තොරව හැම කෙනෙක්ම මේ පිරිස මේ ප්‍රාදේශීය සභාවට පත් වුණොත් අපිට මේ කටයුතු ඉෂ්ට කර දෙයි කියලා ලොකු විශ්වාසයක් ගොඩනගාගෙන තියෙනවා. ඒ විශ්වාසය තහවුරු කරන්නට ඕන. අපේ ජනාධිපතිතුමා එතුමා හැම විටම කියන කාරණය තමයි අපි අවංකව වැඩ කරමු. මේ වංචාවෙන් දූෂණයෙන් තොරව කටයුතු කරමු කියන කාරණය. ඒකම හොඳටම ප්‍රමාණවත්. අපට අවශ්‍ය වෙන්නේ අවංකව සේවය කිරීම, මේ ප්‍රදේශයට සේවය කිරීම. අපි බලාපොරොත්තු වෙනවා මේ අපේ රන්දිනේ මැතිතුමාට